අයිවන් අපි අද සුවිශේෂී පුද්ගලයෙක් ගැන වෙන මතක ගැන කතා කරන්න සූදානම් වන්නේ. අපි අද කතා කරන්න හදන්නේ සෙලින්කෝ ආයතනයේ සභාපති ආචාර්ය ලලිත් කොතලාවල මහතා පිළිබඳව වන මතක කිහිපයක් අලුත් කරගන්න හදන්නේ. අපිත් සමග ඒ ගැන සාකච්ඡා කරන්න ඉන්නවා සෙලින්කෝ ග්‍රාමීණ ආයතනයේ හිටපු නියෝජ්‍ය සභාපති වික්ටර් රත්නායක මහත්මයා. අයිවන් වික්ටර් මහත්තයා. අයිවන් මහත්තයා මට කියන්නකෝ ඉස්සර වෙලාව මේ සෙලින්කෝ එකේ සභාපතිතුමන් පිළිබඳව තියෙන හොඳම මතක මොනවද? එතුමා මට හම්බුනේ 1983 93. ඒ කියන්නේ මම මේ බාට සමගින් වැඩ කළා. සෙලින්කෝ සමාගමට ඉන්ටර්විව් එකට ආවේ ඉතල එතුමා දැක්කේ. ඉතින් අපි ගෞරවයක් තිබුණා ඒ දවස්වල ඉඳලා. එතුමා මේ රටට වැඩ කළ මේ ශක්තිමත් මහත්මයෙක් නිසා. ඒ කියන්නේ මේ දුප්පත් අයට ආදරේ අපි මුලින්ම දන්නවා. ඒක නිසා තමයි මට සෙලින්කෝ ආයතනයට එන්න ලැබුණේ. ඊට පස්සේ සෙලින්කෝ ආයතනත් එක්ක මට සිංහ ශ්‍රී ලංකා කියන ජොබ් එක හම්බුණා. දැන් මම සිංහ ශ්‍රී ලංකා ජොයින් වුණා. ඊපස්සේ සවත්ම මට කතා කරා ඉන්ටර්විව් එකට එන්න කියලා පොඩ්ඩක් කතා කරන්න. මම කිව්වා මම මේ දැන් සිංහ සමාගම සම්බන්ධ වෙලා ඉන්න නිසා කියලා. ඊට පස්සේ නෑ එන්න පොඩ්ඩක් ගිහලා පතාලි නිමු කියලා කිව්වා. ඊට පස්සේ මම ආවා 10 මාට. හරියට 10 මාට එතුමා ආවා. ඇවිල්ලා මේ තුන්වෙනි තට්ටුවේ සෙලින්කෝ හවුස් එකේ මට කිව්වා මේ ඇයි මේ සිංහල සමාගම එක ශ්‍රී ලංකා සමාගම එක වැඩ කරන්න කැමති නැද්ද මේ බාටයි කියලා වැඩ කරා කැනඩාවල ඊට පස්සේ සිංහ ශ්‍රී ලංකා යන්න යනවා හරිද සිංහ ශ්‍රී ලංකා කිව්වට ශ්‍රී ලංකා කැලේ තිබුණාට මේක පිටරට සමාගමක් සල්ලි පිට යනවා ඒ නිසා මේ ඔබතුමාට පුළුවන් නම් අපිත් එක්ක ජොයින් වෙන්න ලොකු මේ මාළු ටැංකියක් තිබුණා ඇතුලේ බලන්න මගේ සේවකයෝ මේ මාළු ටික වගේ තමයි හොඳට ඇවිදලා කාලා බීලා හොඳට ඉන්නවා කිව්වා ඊට පස්සේ මම කිව්වා මේ මම කල්පනා කළා කියන්න කියලා නෑ කල්පනා කරලා දැන් නෑ දැන් තීරණ දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් කිව්වා. ඊපස්සේ මං කිව්වා මං ඉන්නම් කියලා. ඊට පස්සේ එතුමා ඉතා හොඳ සැලකුවා. මම සෙලින්කෝ ඉන්ෂුරන්ස් එකේ මේ නියෝජ්‍ය අල්වි කල්පනාකර වශයෙන් සම්බන්ධ වුණේ එතෙන් තමයි මුලින්ම දැක්කේ. සෙලින්කෝ ආයතනයේ සභාපතිතුමන් කොහොමද මේ තරම් මම හිතන්නේ අති විශාල සිය ගණනක සමාගම් වල හිමිකාරයෙක් බවට පත් වෙලා හිටියේ. ඒ තරම් විශාල සමාගම් ප්‍රමාණයක් හැදුවේ කොහොමද? නිර්හංකාරයි. එතුමා දුර පේනවා උඩට. කවුරු හරි වචන දෙකක් තුනක් කතා කරනවා එයාගේ ටැලන්ට් එක එයා කොහොමද තෝරා ගන්නවා එයාගේ හැකියාව ශක්තිමත් බව මේ මානසිකව යට දැනනවා ඇති මන් දන්නේ නැහැ කියලා. එතුමා බය නැතුව මේ පත් කරනවා. මාව පත් කරේ මාස 4ක් වැඩ කරනකොට උපසභාපති කළා. ඒ සෙලින්කෝ සමාගමේ සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුරන්ස් එකේ මාකටිං මැනේජර් වෙලා ඉඳලා මම ගියා ඕස්ට්‍රේලියාවට බෝම්බේ පස්සේ. බෝම්බෙන් සෑන් තුවාල වුණා. මම තුවාල වුණේ නැහැ. 39 දෙනෙකුට නැති වුණා ජීවිත. ඒ වෙලාවේ මේ එතුමා කිව්වා මේ එතුමා හොඳටම තුවාල වෙලා ගෙනිච්චා මේ ඇස් දෙකත් ඔක්කොම ගියා. ලන්ඩන් නුවරට ගෙනිච්චා. ඉතින් අපි මේ ඉඳලා මම ඕස්ට්‍රේලියා මයිග්‍රේට් කරා. ඊට පස්සේ අවුරුදු 4කට පස්සේ තමයි නැවත ආවේ. ඔව් 96 බෝම්බේ මතක ගැන කතා කරනකොට එදා දවස මතකයිද සභාපතිතුමා එදා කොහෙද ඉඳියේ? උදේ 11යි ගානට තමයි බෝම්බේ ගියේ. එතුමා අපිට 11 මාර්ච් මීටිමක් තියුණා එතුමාත් එක්ක. ඉතින් එතුමා ගියා මේ ජී.එල්. පිරිස් මහත්මයා හම්බෙන්න. මොකද්ද වැඩකට ඊට පස්සේ එතුමා හම්බෙලා ආවා. ඇවිල්ලා මේ උඩට යනකොට තමයි මිඩි තියන්න පටන් ගත්තේ. එතකොට එතුමා අර ස්කෙලටරේ උඩට ගිහිල්ලා මොකද්ද මේ සද්ද කියලා බලන්න ගිහිල්ලා ජනෙල් ළඟට යනකොට බෝම්බ පිපිරුවා. ඒකෙන් තමයි ඔක්කොම ගීදුරු ගිහිල්ලා ඇස්වල ඔක්කොම පපුව ඔක්කොම ලේ ගලනවා. ඉතින් අපි හතරවෙනි තට්ටුවේ හිටියේ අපි හතරේ ඉන්නකොට මම ඩංකන් නොගෙල් කියලා මහත්මයෙක් කෙනෙක් මාතේ ගියා වික්ටර් ලොරිය බෝම්බ යද්ද කොහෙද අපි පණිමු කියලා. ආපහු හැරකොට බෝම්බ ගියා. ලක් එකට අපිට මොනවත් බෙදුන්නේ නැහැ. මට ලොකු කම්පියුටර් උඩින් ගිහලා කකුල දෙන්න එච්චර පොඩි තුවාලයක් උනේ. සභාපතිතුමා ඉතාමත්ම අමාරු තත්ත්වයකට වුණා. ඊට පස්සේ ලන්ඩන් ගෙනිච්ච දවස් දෙකක් ඇතුළත ડોක්ටර්ස් 40ක් දුක ගියා. ඊළඟ එතුමාගේ ජීවිතේ බේරගත්තා. ඇස් දෙකත් බේරගත්තා. එතුමා කරපු පින් නිසා වෙන්නේ නැහැ එතුමා හිතන්නේ. නැත්තම් එතුමාට ජීවත් වෙන්න අවස්ථාවක් නැහැ. නැත්තම් මුන්ට මුණ බෝම්බේ පිපුරුණානේ. ඉතින් එහෙම තමයි ඒ දවස් මේ එකටත් මුණ දුන්නේ. මට මේ සභාපතිතුමන් කොයි විදියටද මේ සමාගම 100 ගණන්ක 200 ගණන් සමාගම් 412ක් තිබුණා. සමාගම් 412 කළමනාකරණය කරේ කොහොමද? කළමනාකරණ උපසභාපතිලා 10 දෙනෙක් හිටියා. එතුමා ඒ 10 දෙනා හම් වෙලා හැම වෙලේම කතා කරනවා තමන්ගේ බිස්නස් එක කොහොමද යන්නේ කියලා. මේ එතුමාට එක දවසට එක බෝඩ් මීටින් එකක් ගත්තත් බෝඩ් මීටින් ගන්න ඉවර කරන්න බෑ 360 පයි අවුරුද්දට දවස් තියෙන්නේ. සැටර්ඩේ සන්ඩේ වැඩ කරත්
බෝඩ් මීටින් එකක් ගන්න බෑ එක එක කම්පැනිස් වල. ඒක නිසා තමයි ගෲප් වලට කඩලා තිබුණේ. ඉන්ෂුරන්ස් ගෲප් එක, බැංකු ගෲප් එක, මම මේ පවර්ටි එලිවේෂන් ගෲප් එක, කියන්නේ දුප්පතුන් සඳහා වූ මේ සමාගම් මං කරේ. එකම FNG සමාගම් වෙනම කරා. ඒක 10 දෙනෙකුට බෙදලා තිබුණා. ඒක නිසා තමයි එතුමාට කල්පනා කරන්න ලේසි වුණේ. එතුමා මේ විශ්වාස කරා මිනිස්සු පිළිබඳව. ඊටමත්ම ශක්තිමත් මේ තීරණ ගන්න. බය නැහැ. දැන් අපි කිව්ව පැයක් විතර මේ යාම් ප්‍රශ්න ගැන කතා කරලා ඔක්කොමලා කතා කරලා ඉවරන පස්සේ ඔක්කොම නවත්තලා එතුමා කියන හරියටම හරි කරන්න ඕන දේ. ඒ තරම් දක්ෂතාවයක් තිබුණා. දුප්පත් මිනිස්සු හරි ආදරේ, රටට ආදරේ. ඉතින් අයි දන්නේ අපේ ලංකාවේ අවසානවට එතුමාට මේ වැඩ කොට ඉවර කරන්න බැරි වුණා. දැන් ලලිත් කොතලමල මහත්තයා මේ දේශපාලනයත් එක්ක එහෙම සම්බන්ධතාව තිබුණද? දේශපාලනයට එන්න අවස්ථාවක් එතුමාට තිබුණා. නමුත් එතුමා ලොකුවට ඒ ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. දේශපාලන හැම පක්ෂෙම අය එනවා එතුමාගේ මේ සාකච්ඡාවලට, සමහරවිට එතුමාගේ බර්ත්ඩේ එකට මේ කොතවල් මෙතනින් තාත්ම මේ කාර්යශූර එතුමාට උදව් කරා මේ සමාම් ගොඩනගන්න. එතුමියත් ආදර්ශයක් දුන්නා සමහර වෙලාවට හැම වෙලෙම වගේ. සමහර වෙලාවට විතර නෙමෙයි. මේ සමාගම් ඉස්සරහට ගෙනියන්න. ඉතින් ඒ ශක්තිය එතුමාට තිබුණා. ඒකෙම හොඳ සේවක මණ්ඩලයක් තිබුණා. සේවක මණ්ඩලය හොඳ උනේ සබත්තුමාගේ හොඳ නිසාමයි. ඉතින් අපි මං ඊටම කුල්පව වැඩ කර ළඟින් කිසි දවසක මේ වරද්දන්න කෙලිම කියන. මූන්ට කිව්වම අපි ඒක මේ හරියට ඇනලයිස් කරලා හරියට උත්තර දුන්නොත් එතුමා සමාවෙන්නත් කියලා කියන ඒ තරම් නිහතමානී. සභාපතිතුමාට මට එක සැරයක් මේ සභාපතිතුමාට වැරදුනා මම කිව්ව දේ හරි. පස්සේ දවසේ මට කතා කරලා සමාවෙන්න කිව්වා. ඉතින් එහෙම නිහතමානී මිනිස්සෙක් මම ජීවිතේ දැකලා නැහැ. මගේ පියා වගේ සමහරලාට මගේ මේ යහළුවෙක් වගේ සමහරලාට මේ සහෝදරයෙක් වගේ සමහරලාට පොඩි ළමයෙක් වගේ. ඒකයි ශක්තිමත් හිතක් තිබුණා. මම දැකලා නැහැ ඒ වගේ මිනිස්සු ජීවිතේට. දැන් කොයි වෙලාවකත් සභාපතිතුමා මේ දේශපාලන පක්ෂකින් එන්න අදහසක් තියුණාද ජනාධිපතිවරණයකට හරි? දේශපාලන පක්ෂයකින් එන්න තරම් අදහසක් තිබුණේ නැහැ එතුමාට. නමුත් ආසාවක් තිබුණා රටට සමෘද්ධි සේවයක් කරන්න. ඉතින් උදව් කළා මිසක් එතුමා තනියෙන් ඉදිරිපත් වෙන්න අදහසක් තිබුණේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ කාලයක් මතකයි එතුමා සභාපති මේ ජනාධිපති මේ තරගයට ඉදිරිපත් කරන අහලා තිබුණා. ඒක මොන වුණාද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් එතුමාට මේ දේශපාලනයට එන්න ඕනි කියලා අදහසක් තිබුණේ නැහැ. රටට වැඩ කරන අදහස තිබුණා. රටට වැඩ කරන්න දේශපාලනයට එන්න ඕනි කියලා අපි කිව්වා. නමුත් එතුමා ඒ තරම් මේක මේ ඉදිරියට ගෙනිච්චේ නැහැ. අපි දන්නවා දැන් සෙලින්කෝ එක සාර්ථක ව්‍යාපාර ජාලයක් පවත්වාගෙන ගියා. නමුත් එක තැනකදී මේ කඩාවැටීමට ලක් වෙනවා. එතෙන්දී සභාපතිවරයාගේ ප්‍රතිචාරය උනේ කොහොමද කඩාවැටුනේ මේ? යම් යම් උපසභාපතිවරුන්ගේ ක්‍රියාකාරකම්. එක මාත්මිකයටම නම කියන්න කැමති නැහැ. මේ එතුමා මේ ඕනට වැඩිය ඉන්ට්‍රස්ට් දීලා ඩිපොසිට් ගත්තා. මම කිව්වා සවත්තුමාට සමාගම වැටෙන අවුරුදු 3කට ඉස්සෙල්ලා මම මේ සමාගම් සමූහය මෙතරම් සල්ලි ගාණක් දෙනවා 135ක් දෙනවා. ඒක අපිට දරන්න බෑ. අපිට ඩිපොසිට් එක ගන්න බෑ. මේ මහත්මයා ඔක්කොම උරගෙන එතන තියා ගන්නවා. එතන කරන ලොකු බිස්නස් එකක් මට පේන්නේ නැහැ. මොන බිස්නස් එක 135ක් මේ ආයෝජකයන්ට ගෙවන්නයි තමන්ගේ ලාභයයි 70%ක්වත් මේ ලාභේ තියෙන මේ ව්‍යාපාරයක් වෙන්න ඕන. කුඩු නැත්තම් කරන්න ඕන වෙන දේවල් තමයි මේ වෙපන්ස් විකුණන්න වෙනවා. නැත්තම් ආයුධ විකුණන්න වෙනවා. එහෙම එකක් ඒගොල්ලෝ කරේ නැහැ. නමුත් මේ කරේ පොඩි බිස්නස්. ක්‍රෙඩිට් කාඩ් එකක් කරලා තිබුණා. තව මේ පිටරට බිස්නස් වගේ කරලා තිබුණා. ඒ වියදම් අසීමිත වියදම් කළා මිනිස්සුන්ගේ සල්ලි. ඉතින් ඒක මම ගිහලා කතා සබත්තුමක මේක ඕපන් ඉකොනොමි එකක්. විවෘත ආර්ථිකයක්. ඒක නිසා විවෘත ආර්ථිකයේ හැසිරෙන්න ඕන මේ ෆයිට් එකක් තියෙනවා. වික්ටර් ඉතින් මට එයාට කතා කරලා කියන්න බෑ. ඔයා ගිහලා කතා කරන්න. මම ගිහලා කතා කරා. මම සර් කියන්නේ ගෞරවය වශයෙන් අපි මං පස්සේ ආවේ ගොඩාක්. එතුමා කිව්වා මේ වික්ටර් මේ ඔයාගේ බඩේ ඔයා බලා ගන්න. මගේ සමාගම් ටික මම බලා ගන්නම්. හරිද? මට ඇඩ්වයිස් කරන්න දෙන්න එපා කියලා. මං ගිහලා සබත්තුමාට කිව්වා කියලා. එහෙනම් ගන්න බෑ වික්ටර් කරන්න යන්න කියලා කිව්වා. ඉතින් අපි ඊට ප්‍රයත්නමින් වැඩ කරන ගියේ මෙවැනි අවස්ථාවක් දැන. ඉතින් ඒ සමාගමේ මේ පොලි අනුපාත මාසෙ අන්තිමට කස්ටමර්ස්ලා යන්නේ නැති වෙන්න පටන් ගත්තා. පාරිභෝගිකයෝ එන්න පටන් ගත්තා සල්ලි ඉල්ලලා. ඉතින් එතකොට
කඩා වැටෙනවා. ඕන සමාගමක් මේ ලෝකේ ලොකුම සමාගම වුණත් අපි කියමු මේ Apple සමාගම කියලා. නැත්නම් අපි කියමු මේ ලොකු මේ හෑන්ඩ්ෆෝන් සමාගමක් කියලා. මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි දුවන්නේ. නැත්නම් බැංකුව වලින් ගත්ත ණය වලින්. තමන්ගේ සල්ලි ආයෝජනය කරන්න බෑ. මේක ලාභය අරගෙන ලාභයෙන් එක ගෙවලා තමන්ට ලාභයක් තියාගෙන රටට සේවයක් වෙන්න වැඩ කරන්න ඕන. ඒ වැඩ කරන්නේ නැහැ. කඩා ගන්නකොට සභාපතිතුමා ප්‍රචාරණය කරනවා. සමත්මා ඉතාම කනගාටු වුණා. වික්ටර් අපි ඉවරයි වික්ටර් මට පේන විදියට කියලා කිව්වා. ඒක දවසකට මට මතකයි. මගේ තුන මිලියන 16ක්. බිලියන 16ක්. පිටින් ගත්ත සල්ලි. නමුත් දුප්පත් අයට ණය දීලා තිබුණා ඇපයක් නැතුව අපකාර නැතුව බිලියන 23ක්. අපි ණය දීම නැවැත්තුවා 2009 2008 දෙසැම්බර් 17 වෙනිදා කඩා වැටුනේ. 2009 ඉඳලා ණය දුන්නේ නැහැ. අපි හැබැයි දුප්පත් අපිට ගෙව්වා. ඒක නිසා ඩිපොසිටර්ස්ලා ඔක්කොටම ගෙවලා නිදහස් කරන්න අපිට ලැබෙනවා සමාගම. ඒ කියන්නේ එතුමා අපි කරදරයක් උන්නේ නැහැ කිසි විටකවත්. ඒ කියන්නේ එතුමාගේ ධෛර්යය අපි දන්නවා, ශක්තිය දන්නවා. කිරියට ගියාම එයා ඊරකාරයම තමයි. සභාපති නෙමෙයි. මිනිස්සුත් එක්ක එකතු වෙලා වැඩ කළා ඒ සංගම් පවත්වලා අපේ කට්ටිය කියලා සංගමේ පැවැත්වුවා මේ වන්දනකාරය ඇතුළත. ඒ වන්දනකාරයට උදව් කරා ඒ කාලේ පුදුම විදියට. එයාම හැදුව බිල්මේ එයාට ඉන්න සිද්ධ වුණා මේ හිරකාරයෙක් වශයෙන්. නෑ එතුමාගේ මුදලින් හදලා දෙන්න විල්ලිනේ අනුලුට. ඒ ආධාර කළ තිබුණ ගොඩක් මේ පොඩි ළමයි එක්ක අම්මලා ඉන්නවා මේ හිරබත් ඒගොල්ලන්ට ගොඩක් ආධාර කරා. ඒකට ඒ වගේ ගොඩක් කරා මේ කඳුරු වල ඉන්න අයට සභාපති කාලේ. මොන සිද්ධියක් දන්නේ නැහැ මේ ලෝකේ හැටි. එතුමාට ඒ විල්ලිමෙම ඉන්න සිද්ධ වුණා මේ හිරකාරක වශයෙන්. එතුමා කළ වැරදුකුත් නැහැ. රස්සා දුන්න එකයි ලංකාවේ ආර්ථික ඉදිරියට ගන්න එකයි එතුමා කළේ. ඉතින් එහෙමුනේ ඇයි කියලා අපිට තාමත් සිහිනයක් වගේ. අවසාන වශයෙන් අපිට කියන්න ලලිත් කොතලාවල මහතාගේ ජීවිතයේ අවසාන කාලය ගෙවුනේ කොහොමද? අවසාන කාලයේදී අපිට ගොඩක් ළඟ වෙන්න බැරි වුණා. මම තාත්තට පස්සර ගියාම වෙන්න මේ සිකියුරිටි අතුලට යන්න දුන්නේ නැහැ. එතුමාට එක දවසක් ටෙලිෆෝන් එකෙන් මම කතා කරා. නැති වෙන්න සතියක දවස් 3කට ඉස්සෙල්ලා මේ ශ්‍රී ලංකාවේ මේ ලංකා හොස්පිටල් එකේ තමයි හිටියේ. එදා මට ආරංචි වුණා මෙතුමා ඉන්නවා ඇතුලේ කියලා මම ටක් ගාලා ගිහලා කතා කරා. පොඩ්ඩක් කතා කරලා වික්ටර් කියලා. ඊට දවස් දෙකකට පස්සේ නැතුණා මරණයටත් අපිට යන්න අවස්ථාව ලැබුණේ නැහැ මේ. එතන පොඩි ප්‍රශ්නයක් වෙලා මේ සභාපතිතුමාගේ මෙතිනිය යන්න දුන්නේ නැහැ සෙල්ගෝ කාටවත්. ඒක නිසා ඒක මිස් වුණා. එතුමා හරි ආසයි දුප්පත් අය ජීවිත විදිය බලන්න. ඉතින් ඒ කටයුතු අපි ඒවට කළා දුන්නා. මේ එක දවසක් මම කිව්වර ගමන් දන්නේ මේ එක දවසක් මම කිව්වා මේ දැන් හරියට කස්සිප්පු තියෙනවා සර් හැමතැනම විකුණනවා මට ආසයි වික්ටර් තැනක් බලන්න කිව්වා. ඉතින් මේ පළවෙනි සැරේ ජීවිතේ මම කියන්නේ කාටද කියලා නැහැ. එතුමා කිව්වා එහෙනම් මම කිව්වා මම 4 විතර එනන් එන්නම් සර් මම මෙහෙම කිව්වොත් මාව අල්ලගන්නවා මේ කට්ටිය කියලා කිව්වා. මම කිව්වා නිකන් සරමක් ඇඳලා ජටාව ගහන්නේ යන් සර් කියලා. ඊට පස්සේ මගේ වාහනේම ගියා. සිකියුරිටිම කට්ටිය ආවා. එක්කෙනෙක් කිව්වා කවුරුත්ම දන්නේ නැහැ. ඊට පස්සේ මම එක්කරන් ගියා මේ නුගේගොඩ අර මේ ෂොට් එක ගත්තක් ගාලා යන්නේ කට්ටිය. වැඩට යන තැන එතනට එක්කරන් ගියා. එයාට හරි පුදුමයි කොහොමද මේ මිනිස්සු ටක් ගාලා එහෙම බොන්නේ අමාරු නැද්ද කියලා අහනවා. මම කිව්වා ඉතින් පොඩ්ඩයි සල්ලි තියෙන ඒගොල්ලෝ ඩ්‍රින්ක් එක දාලා ගෙදර ගිහිල්ලා කෑම කාලා නිදා ගන්නවා කියලා. මේ ඊට පස්සේ කෝ කසිප්පු කියනවා නෙවෙයිනේ කියලා කිව්වා. ඊට පස්සේ මං ගියා එක්කරන් ගියා. බණ්ඩාරගම පාලමයට තියෙනවා කසිප්පු ස්පොට් එක. උතන්ට එක්කරන් ගියා සිම්පරේ දාලා ඒක මේකෙන් පොඩ්ඩක් මට මොණ්ඩාසයි කියලා. මම කිව්වා නෑ නිස්සය ඒක නම් කරන්න එපා. අසනීපත් වුණොත් අපි අමාරු වෙනවා. ඒකම සරත් හොඳ නෑ. මේ අරක් වගේම තමයි කියලා. බොහොම අමාරු මේරගෙන ආවා. මේ තමයි ඉතාමත්ම මේ මට කෘතඥතාවල් කරා මේක කරන් ගියාට. 7 තැනකට ගියා. ඒ බලාගත්ත එතුමා මේ දුපත් මිනිස්සු කොහොමද මේ බීම පාවිච්චි කරන්නේ? ඇසිරෙන්නේ කොහොමද? එතුමාට හොඳ මේ දැනීමක් තිබුණා විලොන්ද. නමුත් මේ පැත්ත දන්නේ නැහැ. කොහොමද ගිහ දැකලා නැහැ. ඊට පස්සේ ඒකත් මම සන්තෝෂ වෙනවා දැන් එතුමාට ඒක පෙන්වුවේ එක්ක. මේ ජීවිතේ පළවෙනි වරට තමයි එලිකලි කාටද එලිකලි නේ.
ලලිත් කොතලාවල මහත්තයා ගැන කතා කරලා තියෙන අපිට මේ වගේ කෙටි සාකච්ඡාවකින් නිම කරන්න බෑ ඒ කතාව. තවත් මේ වගේ මතක ටිකක් එකතු කරන සාකච්ඡාවකින් යලිත් හමු වෙමු. බොහොම ස්තුතියි වික්ටර් මහත්මයා. බොහොම ස්තුතියි. ගොඩාක් එතුමා ගැන කියන්න තියෙනවා. ඉතින් ඒක නිසා අපි වෙන දවසක හම් වෙලා මේ සාකච්ඡාව දිගට ගෙනියමු. මේ එතුමා ගැන රට දැනගන්න. බොහොම ස්තුතියි.